විසපීරණ තුරු සංගම් සරණයි අද සැපමිනිමේ සියලු දෙනාට මේ තුම් සරණයි शुभ उदयसनක් වේවා සියලුම දිනාට අභිනව පෝර්මත්තකාරුඩ වීමට වාසනාව උදා කරගත් පියුමන්තකොළ කුමරිය එම දෙමාපියන් හා ඒ පැමිණි ඥාති මිත්‍රාදීන්ගෙන්ද පියුමන්තකොළ කුමරා එම දෙමාපියන් හා ඒ පැමිණි ඥාති මිත්‍රයන් මට මතකට අවසර මේ විවාහ මංගල සිද්ධ උත්කාශ විශේෂ අවස්ථාවන පුරාණ චාරිත්‍රානුකූලව පෝර්මත්තකාරූඪ කර පෝර්වේ චාරිත්‍ර සිදු කිරීම දාමාඩ ඊතාමම කෙටි කාලයක් ලබා දී තිබෙන්නේ ඒ සදා සාවධාන නිශ්ශබ්දව අසා මෞන් දෙදෙනාට හදවතින් ආශිර්වාද කරන ප්‍රථමයෙන් ඉල්ලා සිටමින් මුලින්ම සතරගුණ පිහිටුව ඇති ධෘතරාටය විරුද්ධය විරූපාක්ෂ වෛශ්වන කියන්නා වූ සතරම් දිව්‍ය රාජෝත්‍යම් වහන්සේලා සතරදා පුංකල සතරෙහි මනමාල මහත්මියගේ පාශය පුංකලත් දෙකෙහි පහන් දෙක දැල්වීම සඳහා මං ගෞරවයෙන් ආරාධනා කරනවා මනමාල මහත්මියගේ පියාණන් सारे सारे गुण धार धार दीत वीर वीर सुवी सारधं रूप रूप ताल आदि आदि ताप तेज तेज वार शोभनं लकुनु दने अप बोसतानो विदुरा सुन पिट उन्बेलेन मेकुनु ससरे वदुनव दुरु नसा अलुयम बुदुवेनिन अकुनु हडसे गर्जना කොට එවස වතු බින්ද හැරතෙදින් දකුණු බය පෙර රුවත බාපෝ රුවට කොට मम तिलक ललाटे धम्मराजं निरोधं मम सकल शरीरे भूषणं संग कृत्वा मम दतुनुर्वह्नि पावदिं मुदुन्दी මුලින්ම බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් දෙන්නගේ තිමසී කරගෙන මන් දී බුලක් ටික දෙන්න තිබුණා. බුලක් වල ටික පන්ති सर्व देव नमस्कृत्वा सर्वोग हरं परं सर्व शांति करं नित्यं कुर्वन्तु शुभ मंगलं सर्व देव नमस्कृत्वा सर्वोग हरं परं सर्व शांति करं नित्यं कुर्वन्तु शुभ मंगलं सर्व देव नमस्कृत्वा सर्वोग हरं परं सर्व शांति करं नित्यं कुर्वन्तु शुभ मंगलं अतिथिल पर्वते yang කියන්නා වූ මෙකෝගී අතොන්දොස් එය බහැර හැරීමෙන් වඩ වඩා ආයුධීසෙත් රකින්න ලෙස නිතින් දැන් පාබදින් අත් මුදුන්දී සිටින ලොකු කුඩා සද්දත් මහත් තැන් වෙතින් අවසරය ලැබේවා මේ මගුල් පෝරුවේහි තුතිවදන ගොතා කීසිත් මගුල් කව් කියන්නේ අසන ලෙස බැතින් දැන් ඉල්ලන්නේ සමාවී නාලද්වා මහත් බුන්දිලා
කාරිත්වා වර පංච ධම්ම මසසං රක්ෂන්තු ච මේ සාදුකං पूरेत्तो दस पुण्य कृत्य बहुलं श्री विष्णु बुद्धांकुरु सर्वोपद्रव सर्वरोग मपहं कुर्वन्तु ते मंगलं श्रीमान उत्पलवर्णनेन रुचिरं देहेन शोभाकरं धैर्य संभाग्य बहुश्रुतञ्च विपुलं तेजेन लोकेश्वरं नित्यं रक्षित देहमेव रुचिरं श्री विष्णु बुद्धांकुरु सर्वोपद्रव सर्वरोग मपहं कुर्वन्तु ते मंगलं श्रीमत् पंकज विष्टरो हरिहरो ग्राहं प्रद्युम्नो नलकूभरक्षुरध्वजं चिंतामणि कौस्तुभं स्वामी शक्तिधरं बलधरं कुर्वन्तु ते मंगलं मुनिम मनमाल महात्म्या තමන්ගේ වම් අතින් මනමාල මහත්මියගේ වම් අත අල්ලලා තමන්ගේ දකුණු අතින් මනමාල මහත්මිය දකුණු අත අරගෙන ඉන්න ඉසින්දන් කුමාරුන්නතුම් මැද මණ්ඩල කිඹුල්වත් පුර නුවර ඉපදුන අනුහසින් යුද්ධ කරලා පෙරදවස වතු යේ දස පෙරෝමන් වෙලෙ බුද්ධ රත්නේ අනුහසින් වේ මෝන් හට ජය මංගලම් පුරණ දීපං කරවමුනි රජ එදා විවරණ දුන් වෙලෙන් දෙරණ පවතින බුද්ධ පූජා නිතර පැවතුනේ අනුහසින් කරපු සටනින් පෙරදවස වතු යේ දස පෙරෝමන් වෙලෙන් සර්ණ ධම්මේ අනුහසින් වේ මෝන් හට ජය මංගලම් මේ සුදුරෙද්දා පුරාතනී පෝරකදී මනමාල මහත්මියට ඇඳවීමෙන් ඉඟවට දැවටීමෙන් අදහස් කරා මේ පැමිණි දෙපාර්ශ්වයේ සතර වර්ගයේ නෑදෑයන් ඉස්සරහා අද මේ සාකල්‍ය තෝරා ගන්නා කුල කුමරිය ඊටම සුපිරිසිදු පිරිසිදු කාන්තාවකස බාර ගන්නවා කියන එක. ලෝකේ තියෙන පිරිසිදුම් පාට ශ්වේත වර්ණය සුදු පාට. සුදුරෙද්දා පුරාතනී පෝරකදී මනමාල මහත්මිය ඇඳවීමෙන් ඉඟවට දැවටීමෙන් අදහස් කරන්නේ චාරිත්‍රාල පෝරකදී මනමාල මහත්මයෙන් කරට දැමීමෙන් ඇඟට දැමීමෙන් ඉනට ඇඳවීමෙන් අදහස් කරන්නේ අදින් පටන් මෙතෙන් පටන් මේ තමන් මේ සාකල්‍ය තෝරා ගන්නා කුල කුමරිය ජීවිතේ වසනා තාක්කල් ජීවිතේ වසනා තාක්කල් මේ තැරිපිලි අන්දවා පලන්දවා රැකබලා ගන්න අය ආරක්ෂා කරනවා කියන එක මේ පැමිණි දෙපාර්ශ්වයේ සතර වර්ගයේ නෑදෑයන් හිත මිත්‍රයන් ඉදිරිපිට අද ඔබතුමා පොරොන්දුවක් වෙනවා. මනමාල
මනමාල මහත්මිය වෙනි පොරොන්දුවක් වුණාට පස්සේ මනමාල මහත්මියත් මනමාල මහත්මියට පොරොන්දුවක් වෙන්න ඕන. අදින් පටන් මෙතෙන් පටන් මේ තමන්ගේ ස්වාම පූජා දෙන මේ තැලිපිලි ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් හැමදාටම බාර ගන්නවා කියලා ඉතින් හිතාගෙන වම් තියලා බාර ගැනීමක් කරන්න මේ සාරිය මේ පැත්තට දැම්මම පස්සේ දැන් ඉෂ්ට සිද්ධ කරන ලබන්නේ මේ පෝරු චාරිත්‍රවල මේ පෝරු සම්ප්‍රදායේ මේ පෝරු සිරිතේ පැවතෙන්නා වූ ඊටාම උතුම් හා විශේෂම චාරිත්‍රය. ඒ තමයි දෙසුළු ගැටගසා අතපන් වැඩිීමේ චාරිත්‍රය. බටහිර ක්‍රමයකට පොතක පතක අස්සන් තබා ඔබ දෙපළ විවාහයටපත් වුණාට සිංහල අපේ පැරණි ක්‍රමයට ඔබ දෙපළ විවාහයටපත් කරන්නේ මේ පෝරු මස්තකයක් උඩ මේ දෙසුළු ගැටගසා අතපන් වැඩිීමේ චාරිත්‍රයෙන්. සිංහල පුරාණ පැරණි අපේ ක්‍රමයට කෙනෙකුන් කෙනෙකුට බාර දීමක් සම්බන්ධ කර දීමක් ආවාහනා කර දීමක් සරණ පාවා දීමක් සිදුවන්නේ මේ දෙසුළු ගැටගසා අතපන් වැඩිීමේ චාරිත්‍රයෙන්. පුරාතනයේ වෙස්සන්ත රත්තුමා ජාලිය ක්‍රිස්තජිනා කියන දරුවන් දෙපළ දූජක බමුණට දන් දෙන්නේ දෙසුළු ගැටගසා අතපන් වැඩිීමේ චාරිත්‍රයෙන්. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ යශෝදරා දේවීන් වහන්සේ සරණ පාවා ගන්නේ එරම් පෝරු මස්තකයක් උඩ සහම්පති බ්‍රාහ්මණයාණන් විසින් දෙසුළු ගැටගසා අතපන් වැඩිීමේ චාරිත්‍රයෙන්. අදටත් කුල කුමරෙක් සසුන්ගත කරන විහාරස්ථාන දෙමාපියන් බාර දෙන්නේ දෙසුළු ගැටගසා අතපන් වැඩිීමේ චාරිත්‍රයෙන්. ඒ කියන්නේ සිංහල පුරාණ පැරණි අපේ ක්‍රමයට කෙනෙකුන් කෙනෙකුට බාර දීමක් සම්බන්ධ කර දීමක් ආවාහනා කර දීමක් සරණ පාවා දීමක් සිදුවන්නේ මේ දෙසුළු ගැටගසා අතපන් වැඩිීමේ චාරිත්‍රයෙන්. Sabbe buddha balappatta pacce kananchayang varang arahantante jena rakkam mandam sabbaso arahantante jena rakkam mandam sabbaso sabbe buddha balappatta pacce kananchayang varang arahantante jena rakkam mandam sabbaso buddho tilokasarno buddho suryo tamonodu evantan saranang evam buddho me saranang gaccham saranang buddhan nattuvam banda dhammo tilokasarno dhammo suryo tamonodu evantan saranang evam dhammo me saranang gaccham saranang dhamma nattuvam banda sangho lokasarno sangho suryo tamonodu hantu desappadde vinak katyakka bhutana papagani varna parittassan bhavine hantu desappadde vinak katyakka bhutana papagani varna parittassan bhavine hantu tesan upaddevi janto bodhiyamane මේ සුරිද්ද මම මේ දෙන විදිහටම මනමාල මහත්මයාගේ දකුණු අතට මේ විදිහට වරගෙන ওই ඉන්න පැත්තට මනමාල මහත්මියගේ ඔළුව වටේ දකුණු අත පැත්තට තුන් පාරක් කලකවන්න 10 මහා දෝෂේ නිවාරණයි 80 මහා දෝෂේ නිවාරණයි කෝටියක් දෝෂේ නිවාරණ කරලා ඉතින් හිතාගෙන තුන් පාරක් ඔළුව වටේ කරකවලා එහෙම මනමාල මහත්මියගේ පිටපත දාන්න Odi
පුරාතනයේ කච්චිකිරිකට හේලේ පිදීමේ චාරිත්‍රය කියනෝ මේ කුල කුමාරා විසින් මේ කුල කුමරිය කැඳන් යනකොට මේ කුල කුමරිය මේ මෑණියන්ගෙන් දීපු කිරිවල පව් සමා කරගන්න පුරාතනයේ මේ ක්‍රිකට් හේලේ පිදුවයි කියනවා පුරාතනයේ හැටිට මේක ඇතුළේ තියෙන්න ඕන අන්දාල දීද්දන්න මේ අම්මේ මේක ඇතුළේ තියෙන්න ඕන සුදියදී අර 60යි රන් ගෙන්දයි රන් හෙප්පුවයි රන් ගිරයයි රත්තරන් කිල්ලෝට දයාබර මෑණියනි දස මාසයක් කුසේ හොවා මා මෙලොවට බිහි කොට ලෙය කිරට හරවා පොවා මා අතිදැඩි කළ දයාබර මෑණියනි ඔබගෙන් වෙන්ව තනිව යුග ජීවිතයක් ආරම්භීමට යන මේ මොහොතේදී ඔබගේ හදපිරි ආශිර්වාදය වෙනදාමින් අදත් මාහට හදවතින්ම ආදරයෙන්ම ලබා දෙන්න කියලා ඉතින් හිතාගෙන අම්මට ඔබ දෙන්න අම්මට සම්බුදු සේමයි මාවැතුමගේ අම්මා නම්මාගෙන දේතන පුරා රස කිරි පෙවූ අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මාවැදු මගේ අම්මා මෑණියෝ සිය දහස් කුසේ දසමාසේ රේකත්වා පෝචේ සියුන්දී කාරණං ආයුධී ගංවස්ස සතං මාතුපාතං නමාමහං දැන් බෑර දීපු ටැග් බර වැඩි රන්තරම් බඩුව තියෙනවා දැන් උදේ කියන්නේ දයාබර පියාණනි මා මෙලොවට බිහි වූදා පටන් මා නාවා කවා පොවා අන්දවා පරන්දවා මා ආරක්ෂා කළ මා රැක බලාගත් දයාබර පියාණනි ඔබගෙන් වෙන්ව තනිව යුග ජීවිතයක් කරවීමට යන මේ මොහොතේදී ඔබගේ හදපිරි ආශිර්වාදය වෙනදාමින් අදත් මාහට හදවතින්ම ආදරයෙන්ම ලබා දෙන්න කියලා ඉතින් හිතාගෙන ආශිර්වාදේ ආදරයෙන් ළඟට අරන් මා කුලේ තියා සෙනෙහි ගාගේ නැවූ මගේ ආදර බර පියා හොරෙන් අඬන සතුටු දෙවන මගේ ආදර පියා මාලවලලු සෙල්ලම් බඩු ගෙනත් දුන්නු පියා මාගෙන් වාරදක් උනිනම් සමාව දෙනු කියා සතර අපායේ නොවැටි නිවන් දකින් පියා බුද්ධිකාරෝ ආලින්කිත්වා චුම්බිත්වා පිය පුන්තකං රාජමංජං සුපතින්තං විතුපාතං නමාමහං පරම්පරාවේ මේ
මොහොතේ ඔය දෙන්න ගින්න කට්ටියක් ඇති නැති කට්ටියක් ඇති. ඒ නැති කට්ටිය මේ මොහොතේ මේ දේට ඔය බලන් ඉඳන් ඔය දෙන ආශිර්වාද කරන්න පුළුවන්. පුරාණ චාරිත්‍රාක් කරන ඕන්ට පොරකදී බුලත්තක් හතක් ගෙලීමක් දීමක් අපි මුලින්ම සිදු කරනවා. බුලත්තක් හත වෙන වෙනම දාන කාලාවදී නිසා දෙන්න තියෙනවා. මේක පුරාතනයේ කියන්නේ පෝරක් ඉදිරි කිරීමේ චාරිත්‍රය කියලා. පුරාතනයේ හැටියට පැරණි විදියට පාන්දරක පෝරුවක් වෙනට පස්සේ මේ කිරිබත් වලින් මේ කිරි වලින් මේ පෝරුවක් ඉදිරි කරාට පස්සේ තමයි තේ මේසයකට කෑම මේසයකට යෑමේ අවසර තියෙන්නේ. අද කාලේ ඒ චාරිත්‍ර පොඩ වෙනස් වෙවි ගියා. ගෙන තපසුට පින්නොය පිය රජුන් සතොස දෙපය කුමරුන්ගේ තැබුවේ තාපසගේ සිරස නලල දෙබැම දෝස ඒ අනයින් ගිය මුල් පිස දිමිත මුනිඳු දස පෙරුමන් බලෙනි මරු ගියයි ඉවත නොගොස් සිටි දෙවිගෙන් සාතුනාද ලැබූ සුගත එහිමි සතියක් විසු බෝධිය වෙත පුදා දිනෙත නාස මුක තුල දොස ඒ අනයෙන් ගියයි ඉවත වෙමින මිතුරු ගොවිය සමග කපුළුවා ඒ පොකුණේ සිටිය කපුටු දෙනගේ බසට ගැසිය නයා ගොවිය වැටිය ගොවියා දැකම කකුළු කැපිය කපුටු නාග ගෙලය වන් හැම දෝසය දුරුවිය ඈත කලිඟු රට බමුණුට ඇලි ඇතුදුම් නොවම බීත කරන වංගගිරියේ බිසව දැකපු සීනේ භූත යකා වැනි බමුණුට දෙදරුන් බැඳ දුනිය දෑත මැණික් කටු දසැඟිලි වන්දොස හැර දෙවන් සැපත චත්‍රපාය භත්තං ගගන ගමන නීල වර්ණාභිරූපං පවන වෙසෙන සාලං ශෞල රූඨාත් නේත්‍රං සියලුම දෝෂ නිවාරණය කියලා හිතින් හිතාගෙන දකුණු අත තියලා තුන් පාරක් මේ පොල් ගෙඩියට ගහන්න. මේ පොල් ගෙඩිය බිඳින්නේ උදෙක්ම ඔබ දෙපළගේ වද්දොස් යන්න පමණයි. වෙන කිසියම් හේතුවකට නෙවෙයි. මේ පොල් ගෙඩිය බිඳුනත් එකයි නැතත් එකයි. බිඳුනත් මුකුත් හිතන්න එපා. බිඳුන නැතත් මුකුත් හිතන්න එපා. පොල් ගෙඩිය බිඳීමේ දෙවෙනි කාරණාව තමයි ඔබ දෙපළ පෝර්වස්තකයෙන් බහැලා මුලින්ම දකුණු කකුලෙන් මේ භූමි ස්පර්ශ කරනකොට මේ භූමිය නොඉඳුල් වතුරකින් පිරිසිදු කරන්න ඕනේ කියනවා. ඔබ දෙපළ නොඉඳුල් වතුරක් දකින්න ඕනේ කියනවා. නොඉඳුල් වතුරට අයිති වෙන්නේ තැඹිලි පොල් තල් වල වතුර පමණයි. මේ නිසා තමයි පොල් ගෙඩියේ දෙවෙනි කාරණාව. ඒ නිසා මේ පොල් ගෙඩිය බිඳුනත් බිඳුනේ නැතත් මොකොත් හිතන්නත් එපා. හිතේ තියාගන්නත් එපා. මේ මොකෝ කවදාකවත් මනුස්ස ජීවිත දෙකක කිරණම් දෙකක් මේ පොල් ගෙඩියකින් තීරණය කරන්න බැහැ.
දහ මහ දෝෂේ නිවාරණයි, 80 මහ දෝෂේ නිවාරණයි, කෝටියක් දෝෂේ නිවාරණයි, 98ක් රෝග, 99ක් ව්‍යාධි, 23ක් ආන්තරා. අස්වා දෝෂ, කටවහ දෝෂ, ඕවා දෝෂ, අටවැඩියා දෝෂ, බැල් පැන්නෝ, පිළිපැන්නෝ ආදී නිවාරණයි. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා ආසුන්ති භව